ඉතින් ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ සෙල් එක කරපු කියන මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් වෙන මේ සින්දුව කොහොමද ගිටාර් එකෙන් ලීඩ් ප්ලේ කරන්න කියන එක ගැන. ඉතින් ලෙසන් එකට යන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයා තාම මගේ ලෙසන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ධම්මගෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලෙන් තියෙන බෙල් එකෙන් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔයාට තව සින්දු ඕන නම් ඒක කමෙන්ට් එකකින් ඉල්ලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු ලෙසන් එකට. ඉතින් මම ඔයාලට කලින් ප්ලේ කරේ නෑ මේකේ ඉන්ට්‍රෝ එක. ඉතින් මම ඔයාලට ඉන්ට්‍රෝ එකත් ප්ලේ කරන්න කියලා දෙන්නම්. ඉන්ට්‍රෝ එක යන්න බෙන්න මේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉන්ට්‍රෝ එක යන්නේ. ඉන්ට්‍රෝ එකේ යන විදිහ මම ඔයාලට මෙතනින් දාලා දිනවා. ඒකෙන් බලන් ඔයගොල්ලෝ පුරුදු වෙන්න. ඊට පස්සේ අපි යමු සෝං එක කොහොමද ප්ලේ කරන්න කියලා. විදිහට තමයි සෝං එක යන්නේ. ආනන්ද සරෝජා කියන කෑල්ල ඒක ප්ලේ කරන්න වෙන්න මේ. ඊපස්සේ කෑල්ල ඉවරුණ ගමන් ආපහු යනවා යමු සෙල් එක අතරගම කියන කෑල්ල. සින්දුව යන්නේ. ඉතින් ඔයාලා මගේ ලෙසන් එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා ලයික් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට මම මොන හරි සින්දුවක් ඕන නම් කමෙන්ට් එකකින් ඉල්ලන්න පුළුවන්. ඉතින් අදට ලෙසන් එක ඉවරයි.